සුබ දවසක් ක්‍රීඩාලෝලී හිතවතුනි හිතවතියනි. එළඹෙන පිරිමි 2020 ලෝක කුසලානය පැවැත්වීමට තව දීර්ඝ කාලයක් තිබීම හේතුවෙන් තරගාවලියට බොහෝ රටවල් සිය සූදානම් වීම බලාපොරොත්තුවෙන් සිදු කරමින් පවතිනවා. 2026 ICC පිරිමි 2020 ලෝක කුසලානය එන වසරේ පෙබරවාරි 7 වෙනිදා සිට මාර්තු 8 වෙනිදා දක්වා ඉන්දියාව සහ සත්කාරක රටක් ලෙස ශ්‍රී ලංකාව යටතේ පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලියට කණ්ඩායම් 20ක් ස්ථාන 8කදී තරග 55කදී තරග වැදීමට නියමිතයි. මේ සඳහා එළඹෙන ලෝක කුසලාන තරගාවලියේදී නායකත්වය ලබන්නේ අපගේ හදවතේ නායකයා වන දසුන් ශානකයි. දසුන් ශානක මීට පෙරද ශ්‍රී ලංකාවේ සීමිත පන්දුවර කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර තිබෙන අතර මීට පෙර ශ්‍රී ලංකාව දසුන් ශානකගේ නායකත්වයේ යටතේ ආසියානු කුසලානයක්ද අප රටට ගෙන දුන්නා. මේ අතරෙම තරගාවලිය සඳහා මූලික සංචිතයද නිකුත් කෙරුණා. ක්‍රීඩකයන් 25 දෙනෙකුගෙන් තෝරා ගැනීම වලට යොදාගෙන ඇති අතර මින් හොඳම ක්‍රීඩකයන් 15 දෙනෙකු තරගාවලිය සඳහා යොමු කරයි. කෙසේ වෙතත් එම සංචිතයට දිනේෂ් චන්දිමාල්, විසේන් හැලමගේ, චාමික කරුණාරත්න, බානුක රාජපක්ෂ, ලහිරු කුමාර, අකිල ධනංජය වැනි ක්‍රීඩකයන් ඇතුළත් නැහැ. කෙසේ වෙතත් මෙහි මූලික සංචිතය ලෙස ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, පවන් රත්නායක වැනි ක්‍රීඩකයන් ඇතුළත් වේ. මීට අමතරව ජනිත් ලියනගේ, නිලාන් රත්නායක, දුෂාන් හේමන්ත, එෂාන් මාලිංග වැනි ක්‍රීඩකයනුත් සුපුරුදු ලෙසින් පැතුම් නිස්සංක, වන්දෝසරංග, මතීෂ පතරණ, නුවන් තුෂාර, නායක දසුන් ශානක, කමදු මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ වැනි ක්‍රීඩකයන් මූලික සංචිතය වෙත ඇතුළත් වේ. 25 දෙනෙකුගෙන් යුතු ලෝක කුසලාන 2020 සංචිතය වන්නේ නායක දසුන් ශානක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිල් මිෂාර, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ජනිත් ලියනගේ, චරිත සලංක, කමිදු මෙන්ඩිස්, පවන් රත්නායක, සහන් ආරච්චිගේ, වන්දු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මිලාන් රත්නායක, නුවන් තුෂාර, එෂාන් මාලිංග, දුෂ්මන්ත සමීර, ප්‍රමෝද් මදුෂාන්, මතීෂ පදරණ, තිල්ෂාන් මදුශංක, මහේෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, විජේකාන්ත වියෂ්කාන්ත්, තවින් මැතිව්. මෙම තරගාවලියට අදාළව ශ්‍රී ලංකා කණ්ඩායම ලබන වසරේ පෙබරවාරි 8 වෙනිදා අයර්ලන්ත කණ්ඩායම සමග තරඟවදී. ඉන් අනතුරුව පෙබරවාරි 12 වෙනිදා ඕමාන කණ්ඩායමත් සමග, පෙබරවාරි 16 වෙනිදා ඕස්ට්‍රේලියා කණ්ඩායමත් සමග, පෙබරවාරි 19 වෙනිදා සිම්බාබ්වේ කණ්ඩායමත් සමග තරඟ වැදීමට නියමිතයි. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම් මම ශ්‍රී ලංකන් ක්‍රිකට් මාස්ටර්.